ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දවස්වල හැම තැනම මීඩියාවල ලොකුවට කතා කරන දේ තමයි මේ විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කිරීම ජජ්ලාගේ විනිශ්චයකරුවන්ගේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් විදියට කට්ටියක් විවේචනය කරනවා, කට්ටියක් මේක ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මට මේකේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ටර් එකේ අවුරුදු 55න් විශ්‍රාම යන්න ඕනේ. මම අවුරුදු 35ක් දැන් මාධ්‍ය ජීවිතය ගත කරන කෙනෙක්. අවුරුදු 55 දී මටත් විශ්‍රාම යන්න වුණා. මට ඒකට හේතුව උනේ 55 වීම නෙමෙයි. ඇත්තටම මගේ හිටපු ඉමීඩියට් බොස් කෙනෙක් හිටියා. එයාට අවශ්‍ය වුණා මම ඉඳද්දිම මට වඩා පහලින් ගොඩක් වැරදි කරපු කාන්තාවක් මගේ තනතුරට ගේන්න. ඒකට එයා හෙව්වා උපක්‍රම මාව එළියට දාන්න ක්‍රම වැරදි අනම්මනම් හෙව්වට එයාට හොයාගන්න බැරුණා. නමුත් එයාට ලැබිච්ච දේ තමයි මට 55 වෙනවා. ඔන්න වෙලාව යාව එළියට දාන්න කියලා මට විශ්‍රාම දුන්නා. හැබැයි ඒ කාන්තාවට පරිපාලනයෙන් මගේ තනතුර දුන්නේ නැහැ. පිටින් කෙනෙක්ව අරගෙන ඒ තනතුරේ වාඩි කෙරෙව්වා. ඉතින් ඔය වගේ දේවල් කරනවා. ප්‍රයිවට් සෙක්ටර් එකේ හොම් කරාට ගවර්න්මන්ට් සෙක්ටර් එකේ කරන්න බෑ. ඒගොල්ලන්ට අයිතිවාසිකම් තියෙනවා. පෞද්ගලික පරිගැනීම් කරන්න බෑ. අමාරුයි. එහෙම කරත් ඒවට ඇක්ෂන් ගන්න පුළුවන්. නමුත් අපේ ඉහළ ඉන්න අයට කිව්වට ඒගොල්ලෝ ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ. මම උත්සාහ කරා. මම මේ ගැන කිව්වේ මොකක්වත් නෙමෙයි, මේ එක්ස්පීරියන්ස් එක මට තියෙන නිසා. ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒක ඔයගොල්ලෝ දන්නවා. මිනිහෙක්ට කාර්ය කිරීමේ හැකියාව තියෙන්නේ මානසික සහ කායික ශක්තිය මත. අන්න ඒක තීරණය කරලා තමයි වයස ගියට කමක් නැහැ මෙයාට වැඩ කරන්න පුළුවන් කියන එක පරිපාලනයෙන් තීරණය කරන්න ඕනේ. ඉතින් දැන් බලන්න ලෝයර්ස්ලා ඉන්නවා, මම දැකලා තියෙනවා මෙහෙම දෙන්නේ කල්ලාගෙන ගිහිල්ලා නඩුවට පෙනී සිටිනවා. එතකොට දේශපාලඥයෝ බලන්න ඇවිද ගන්න බෑ, හැරිමිටියෙන් යන්නේ, කවුරු හරි අල්ලගෙන යන්නේ. ඒගොල්ලන්ට දේශපාලනය කරන්නත් පුළුවන්. අර ලෝය කෙනෙක්ව එහෙම අරගෙන යන්නේ ආ දක්ෂෙක් නිසානේ. ඉතින් එතකොට විනිසුරුවරුන්ට විතරක් මේක බලපාන්නේ නැහැ. මම කියන්නේ මේක පෞද්ගලිකව ගත්තොත්, ඉන්ඩිවිජුවල් ගත්තොත් යම් කිසි කෙනෙක් කැමති නම් තව දුරටත් සේවය කරන්න. ඒ සේවය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා නම් මේකේ නීතිමය බාධාවක් එන්න විදිහක් නැහැ නේ. ඉතින් වෛද්‍යවරුන්ට අවස්ථාව දුන්නා වැඩිපුර සේවය කරන්න වයස වැඩි. එතකොට එක එක සෙක්ටර්ස් වල එහෙම තියෙනවා. ඉතින් එහෙමනම් මට හිතෙන විදිහට විනිසුරුවරුන්ටත් එහෙම දුන්නට කමක් නැහැ. ඒකට හේතුව විනිසුරුවරයෙක් කියන්නේ ඉතාමත් වැදගත් කෙනෙක්. හැමෝටම විනිසුරුවරු වෙන්න බෑ. හරි? ඉතින් මේ විනිසුරුවරයෙක්ගේ සේවා කාලය වැඩි කරලා ඔහුගේ සේවය වැඩිපුර ලබා ගැනීම ඉතාමත් හොඳයි. මට දැනෙන විදිහට. මේකේ නීතිමය ගැටලු තියෙනවද මොනවද කියන එක මට එහෙම ලොකු දැනීමක් නැහැ. නමුත් පෞද්ගලිකව එම පුද්ගලයා ගැන හිතන්නේ. එයා අවුරුදු ගාණක් සේවය කරලා එයාට තවදුරටත් සේවය කරන්න පුළුවන්. මට හැකියාව තියෙනවා. මම ශක්තිමත්. මගේ විනිශ්චය මම අරන් තියෙන්නේ. මට වැඩ කරන්න පුළුවන් කියන සිතුවිල්ල ඔහු ළඟ තියෙද්දි ඇයි එයාට ඒ අවස්ථාව දෙන්නේ නැත්තේ? මට තියෙන මේ ප්‍රශ්නම තමයි. මිනිහෙක්ට අවුරුදු 55 ඒ වගේ වෙනකොට පරිණත බුද්ධියක් තියෙනවා. දැන් මම කිව්වේ මාව 55න් ගෙදර අරපු මගේ ලොක්කට එතකොට අවුරුදු 60 ගාණක්. හරි? ඒක තමයි. මේවා වෙනස් වෙන්න ඕනේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ වුණත්, ගවර්න්මන්ට් සෙක්ටර් එකේ වුණත් මේවා වෙනස් වෙලා ඇත්තටම යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. හරි? මොන හේතුවක් නිසා කට්ටියක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වැඩි කරන්න එපා කියනවද? ගවර්න්මන්ට් එක වැඩි කරන්න ඕනේ කියනවද? ඒ කොහොම වුණත් ඒ පෞද්ගලික වේ පුද්ගලයා ගැන හිතන්නේ. එයාට පුළුවන් නම් තමන්ගේ සේවය තවදුරටත් කරන්න එයාට ඒ සඳහා අවස්ථාව දෙන්න ඕනේ. කායික සහ මානසික ටෙස්ට් එකක් විතරයි බලන්න ඕනේ. මෙයාගේ කොහොමද ක්‍රියාකාරීත්වය කියලා ඒක බලලා අවස්ථාවක් දුන්නොතින් හොඳයි. දැන් කියනවනේ ඊළඟට එන අයට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. නෑ ඉතින් එතකොට මේගොල්ලන්ටත් ඒ චක්‍රයේම එන්න පුළුවන් නේද? කවදා හරි දවසක විශ්‍රාමයට ගියාම මේගොල්ලන්ටත් ඒ චක්‍රයට පුළුවන්. ඒ කියන්නේ මේ අසාධාරණයක් වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. නමුත් මේ රටේ යුක්තිය පසිදලන්න නම් හරි තීරණ ගන්න ඕනේ. මේ තීරණේ හරිද වැරදිද කියන එකට වැඩිය මම දකින්නේ එම පුද්ගලයා ලොකු සේවයක් කරපු පුද්ගලෙක් මේ දේශපාලඥයෝ හැරමිටියෙන් යනකම් දේශපාලනය කරනවා නම් නීතිවේදීන්ට පුළුවන් නම් ඕන තරම් කල් සේවය කරන්න
ඇයි විනිසුරුවරුන්ට බැරි? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. පොඩ්ඩක් හිතන්නකෝ. ස්තුතියි.